ලංකාවේ වැඩි වෙලා තියෙනවා. ඒක මේ ඉන්න ගොබිලෙවන්ට ඕක තේරෙන්නේ නැහැ. හැබැයි මෙතෙක් ආපු ආණ්ඩු කරනකොටත් ඕකමයි දැක්කේ. හැබැයි ඒ ආණ්ඩු වලට මොකද කරේ? පාරට බැස්සුවා මිනිස්සු ආසරණ ජනතාව අමුවේ ඝාතනය කරා. ඉතින් මේ තරුණයන් කුපිත කරා. ඒ කුපිත කරේ කවුද? මෙන්න මේ ආණ්ඩුව. එතකොට මේ කුපිත කරේ මේ ආණ්ඩුව. හැබැයි දැන් කුපිත කරන්න විපක්ෂයක් නැහැ. හැබැයි විපක්ෂයේ බුද්ධිමත්ව හිතලා තියෙනවා විපක්ෂයෙන්ට ඕක කඩ යන්නේ නැහැ මං. තෙරුවන් සරණයි ආදරණීය රටවාසී විදේශවාසී සියලු දෙනාට මම මේ වීඩියෝ එක කරන්න අදහස් කරේ මේ රටේ එදත් මෙදත් මං හැමදාම මේ නිර්ධන පන්තිය වෙනුවෙන් සටන් කරන ඒ වෙනුවෙන් කතා කරන තරුණයෙක් පුරවැසියෙක් හැටියට වැඩිහිටියෙක් හැටියට කතා කරන්නේ. එදත් එහෙමයි අදත් එහෙමයි ඉදිරියටත් එහෙමයි. මම කුමන හෝ දේශපාලනයක් කරා නම් කරේ මේ රටේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සටන්කාමියෙක් හැටියට පමණයි. එහෙනම් මේ රටේ මේ දේශද්‍රෝහී දේශපාලනට එරෙහිව මා හැමතැනම හිටගන්නේ දූෂිත දේශපාලනය පළවා හරින්න තමයි මම එදා ඉඳලා සටන් කරේ. එහෙනම් ආදරණීය සහෝදර සහෝදරයනි ප්‍රේක්ෂකයනි මේ වීඩියෝ එක ෂෙයා කරපල්ලා. හේතුව තමයි මේ මාසෙ තුල මේ තෙල් මිල අහස උසට ගියා. හැබැයි කිසිම විපක්ෂ කිව්වත් කතා කරේ නැහැ. ඇයි? හේතුව විපක්ෂේ බුද්ධිමත් හිතුවා මම මේ විපක්ෂ ගැන හොඳ කියනකොට විපක්ෂයේ ඉන්න එවුන්ට කඩේ යනව නෙවෙයි. කිසිම කෙනෙකුට කඩේ යන්නේ නැහැ. එහෙනම් මේ මගේ පක්ෂයක් වුණා මම දේශපාලනය කළ පක්ෂයක් වුණත් මගේ පක්ෂයේ අමන වැඩ කරනවා නම් මගේ පක්ෂයේ දේශද්‍රෝහී වැඩ කරනවා නම් හොර වංචා වෙනවා නම් මම ඒකට එරෙහි වෙනවා. මම එතෙන්ට අනුබල දෙන්නේ නැහැ. මේක හොඳයි සර් thank you sir කියලා මම කතා කරන්නේ නැහැ. මගේ පක්ෂ නායකයෝ වුණත් මම වැරද්දක් කරනවා නම් ඒක වැරදි කියලා කියනවා. මම වැරද්දක් කරත් මම ඒක පිළිගන්නවා හදවතින්ම මම වැරද්දක් කරා කියලා. එහෙනම් මම මේ වෙනකන් කිසිම කෙනෙක්ගේ මුදලක් කඩා වඩාගෙන නැහැ. ගමේ වුණත් මම රුපියලක්වත් කාටවත් ණයක් නැහැ. මං කියන්නේ එහෙනම් මට දෙන්න පුළුවන් මං සෑම දෙයක්ම මං මේ නිර්ධන පන්තිය වෙනුවෙන් මං කරපු කෙනෙක්. එහෙනම් මම කියන්නේ හෘද සාක්ෂි දෙකව මේ රජයට පුළුවන් නිර්ධන පන්තිය වෙනුවෙන් ආපු ආණ්ඩුවක් හැඩයට අද වැට් එක අඩු කරලා පෙට්‍රෝල් වල ඔය ඩීසල් වල භූමි තෙල් වල සියලු දේවල් බඩු මිල අඩු කරන්න බැරිද? පුළුවන්. හැබැයි ඒ අඩු කරන්නේ නැත්තේ ඇයි? IMF එකේ පදේට තමයි මෙතෙක් නැටුවේ ආණ්ඩුව. මුන් නඩන්නේත් ඒකටමයි. නැද්ද කියනවා නම් කියපල්ලා. කෙලින් කතා කරපල්ලා. උඹලා කුමන හෝ පක්ෂයකට වැඩ කරපල්ලා. හෘද සාක්ෂි එකකව කතා කරපල්ලා. එච්චරයි මං කියන්නේ. හෘද සාක්ෂියයි කතා කරන්න ඕන. හෘද සාක්ෂියට එකකව කතා කරොත් ඔබලට විශ්ව මාතාව ආශිර්වාද කරයි. නැත්නම් ඔබලට හෙන ගස්සනවා අනිවාර්ය විශ්ව මාතාව. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. උඹලා හෘද සාක්ෂියට එකව කතා කරොත් ඔබලා විශ්වය ආරක්ෂා කරයි. නැත්නම් තොපිව පළවා හරින්න අනිවාර්යෙන් විශ්ව මාතාවත් එරෙහි වෙනවා. අනිවාර්යෙන්ම මේ විශ්ව මාතාවට එරෙහිව කිසිම කෙනෙකුට බෑ මේ රට හදන්න. එහෙනම් විශ්ව මාතාවට අවංකව වැඩ කරන අවංක පිරිසක් තමයි මේ රට බාරගත යුත්තේ. එහෙනම් මේ අද ගෑස් වලින්ද සෑම දෙයක්ම අද පෝලිං හැමතැනම තෙල් පෙට්‍රෝල් තෙල් වලින් ඒ වගේම ගෑස් වලින් මිනිසුන්ට කන්න දිනේදා ජීවත් වෙන්න බෑ. ඉතින් බලන්න මේ මුන් එදා කතා කරේ විපක්ෂයේ ඉද්දී හෙන්න ගන්න වගේ කතා කරේ වේදිකාවල නැගලා මෙන්න අද බලපල්ල වෙනදී එහෙනම් හෘද සාක්ෂි එකකට කතා කරලා උඹලා මෙන්න මේ රට හදන්න උත්සාහ කරපල්ලා කියලා මම මේ රටේ ඉන්න සියලු හොඳු තියෙන කසේරුකාව තියෙන හොඳ හෙළ පරම්පරාවටයි මේ ආරාධනාව. එහෙනම් උතුම් දළදා සමිඳු පිහිටයි කියලා මම නිහඬ වෙනවා. ස්තුතියි.